ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංකය 24 මේක ඇවිල්ලා සාපේක්ෂ ප්‍රවේගය relative velocity ප්‍රශ්නයක් right මම ඉස්සෙල්ලා relative velocity question එකක් කරාද objects දෙකක් මුහුණට මුහුණ එනවා නම් ඒ කියන්නේ towards each other මුහුණට මුහුණ එනවා නම් ඒකේ තේරුම මොකද්ද ඒ දෙන්නගේ direction of velocities are opposite to each other මේ ප්‍රවේග වල දිශා එකිනෙකට ප්‍රතිවිරුද්ධයි මුහුණට මුහුණ එන්නේ දිශා ප්‍රතිවිරුද්ධයි එහෙම නැත්නම් එකිනෙකාගේ නියතට යනවනම් මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා ඒ දිශා ප්‍රතිවිරුද්ධයි හරිද somehow මොන දෙයකින් හරි දිශා ප්‍රතිවිරුද්ධ වෙලාවට කොහොමද කෙලින්ම සාපේක්ෂ ප්‍රවේග relative velocity එක ගන්නෙ එක්කෙනෙකුගේ velocity එක v a නම් අනිත් කෙනාගේ velocity එක v b නම් ඔය දෙක එකතු කරාම ඔන්න relative velocity එක එනවා සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේගය හරි දැන් බලන්න මෙතනදී මේ ට්‍රේන් එකක දුම්රියක වේගය 10යි අනික 15යි. එහෙනම් මොකද්ද සාපේක්ෂ ප්‍රවේගය? relative velocity එක මොකක්ද? කෙලින්ම ගන්න 10 plus 15 25. දැන් අපි දාමු ප්‍රවේගයේ සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. velocity equal displacement divided by time. ඒක relative velocity එක දාන්න ඕනේ හැබැයි. එහෙනම් මේකට දාන්න ඕනේ 25. එක ට්‍රේන් එකක දිග එක කෝච්චි එක දිග දුම්රිය එක දිග 40යි. දැන් relative motion එකක් නේ ගන්න. එහෙනම් එතෙන්දී අපි දාන්න ඕනේ 40 දෙකක් නේ. 40 plus 40. මේ ට්‍රේන් එකේ දිග plus මේ ට්‍රේන් එකේ දිග divided by time. t අර පැත්තට යවන්න. මෙතන තිබුණේ 80 80. එහා පැත්තේ තියෙන 25 මෙහෙ ගිහිල්ලා බෙදන්න. උත්තරය 80 බෙදීම 25. මොකද උත්තරේ 3.2 seconds උත්තරේ 3.2 seconds